හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද තමයි මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ. ඉතින් මම හරිම සතුටින් හරිම ආදරෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මෙතන ඉඳලා අද දවසේ ඉඳලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක් පිටිපස්සෙම යම් අරමුණක් තියනවා වගේම මේ YouTube channel එක ආරම්භයේදීම මටත් යම්කිසි අරමුණක් තියෙනවා. ඒ තමයි මගේ ජීවිතය යහපත් තත්ත්වයකට පත් කරගන්න එක. ඒක මම තනියෙන් කරන්න ඕනි දෙයක් නෙමෙයි. ඒක මේ YouTube channel එකත් එක්ක එකතු වෙන සියලු දෙනාත් එක්කම මම කරගෙන යන දෙයක්. අපි ඔයාලගේ වර්තමාන තත්ත්වයට ආවොත් සමහර විට මේ වෙද්දී ඔයා YouTube එකේ උඩට පහළට කිසිම අරමුණක් නැතුව YouTube එකෙන් Facebook එකට, Facebook එකෙන් WhatsApp එකට සමහර විට මේ විදිහට කිසිම අරමුණක් නැතුව ෆෝන් එක ඔබ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට අහම්බෙන් මේ වීඩියෝ එක ඔයා දැක්කනම් ඔයා තීරණයක් අරගෙන මේ වීඩියෝ එක බලන්න ආවනම් මම මුලින්ම ඔයාට සුබ පතනවා. සමහර විට මේ වෙනකොට ඔයත් අද දවසෙත් YouTube එකට ඇවිල්ලා උඩට පහළට එක එක විදිහේ වීඩියෝ බල කාලේ නාස්ති කරන්නේ නැත්තේ ජීවිතේට කිසිම අරමුණක් නැතුව. එහෙමත් නැත්නම් ඊළඟට මොකද්ද මම කරන්නේ කියන අරමුණ නැතුව. හැබැයි මම අද ආවේ ඔයාලට එන්නේ අරමුණ අරගෙන. මොකක්ද ඒ අරමුණ? ඉතින් ඔයාලා නිකමටවත් හිතුවද? හරියටම අපි බැලුවොත් මේ අවුරුද්දේ අපිටත් නොදැනීම මාස 12ක්ම ගෙවිලා ඉවරයි. සමහර විට ඔයාලට අද ඊයේ වගේ ඇති ජනවාරි 1 වෙනිදා අපි අලුතෙන්ම ජීවිතේ පටන් ගමු කියලා හිතලා ජීවිතේ පටන් ගත්තා. අලුත් ජර්නල් එකක් අරගෙන ඒකේ ලස්සනට මුල්ම පිටුව ලියන්න පටන් ගත්තා. අලුත් ප්‍රාර්ථනා ගොඩනගා ගත්තා. ජීවිතේට අලුත් බලාපොරොත්තු විෂන් බෝඩ් හැදුවා. හැබැයි ටිකක් හිතලා බැලුවොත් කීයෙන් කී දෙනාද මේ වෙනකොට ඒ බලාපොරොත්තු වලට හදාගත් අරමුණු වලට ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ජීවිතේ තවත් එක අවුරුද්දක් මාස 12ක් නිකන් ගෙවිලා ගියා වෙන්නත් පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයත් සමහර විට ජීවිතේ මේ වෙනකොට බිඳුවටම වැටිලා ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ජීවිතේ අතහැරලා දාලා තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට ඔයා හැම තැනකින්ම පරාද වෙලා හැම තැනකින්ම වැටිලා ආපහු ජීවිතේ ගොඩනගා ගන්න යම් කිසි තැනක් හොයමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ විදිහ මොන තැනක හිටියත් ඔයාට අද පටන් ගන්න පුළුවන් ආගේ ජීවිතේ ලස්සනම ගමන. ඉතින් මට විශ්වාසයි අද මේ පටන් ගන්න ගමන හරි ලස්සන ගමනක් වෙයි. මගෙත් එක්ක ගොඩක් අය එකතු වෙයි. ඒ හදාගන්න ඕනි අය, ජීවිතේ ලස්සන කරගන්න ඕනි අය ගොඩක් මගෙත් එක්ක එකතු වෙයි. ඉතින් මම ආදරෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න. අදින් පටන් ගන්න මේ ගමන අපි ලස්සන ගමනක් කරගමු. මේ වීඩියෝ එක බලන ඔයාලට අද දවස විශේෂ වෙන්න ඕනේ. දෙසැම්බර් මාසේ කියන්නේ අවුරුද්දක අවසානය. අපි හීන බලාපොරොත්තු අරමුණු ගොඩනගාගෙන ඔස්සේ දුවපු අවුරුද්දක අවසානයේ තමයි දෙසැම්බර් කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒ පස්සට මාස 11ක් ගිහිල්ලා බැලුවොත් ඉන්න ගොඩක් අය එක එක විදිහේ හීන, එක විදිහේ අරමුණු තියාගෙන හිටපු අය වෙන්න ඕනි. එතකොට ඒ අරමුණු වලින් කීයෙන් කීයක් ඔයාලා සපුරගත්තද? ඔයාලා සාර්ථක වුණාද කියලා මේ වෙලාවේ චුට්ටක් හිතලා බලන්න. මම දන්නවා මම ඇතුළුව ගොඩක් අය ජනවාරි මාසේ 1 වෙනිදා අලුත් ජර්නල් එකක් අරගෙන අලුත් ඇඳුම් අරගෙන ජීවිතේ ගොඩාක් දේවල් හොඳට පටන් ගන්නවා කියලා සමරන දවසක් තමයි ජනවාරි 1 වෙනිදා. එතකොට අපි මේ ජනවාරි 1 වෙනිදා එකතු කරගත්ත බලාපොරොත්තු අරමුණු මේ වෙද්දි අවාසනාවකට පැයක් ඇරුණම ගොඩක් දේවල් සාර්ථක වෙලා නැහැ. එතකොට මම මගේ channel එක හරහා මෙන්න මේ ප්‍රශ්නෙට තමයි විසඳුම ගේන්නේ. ඇත්තටම බැලුවොත් දෙසැම්බර් කියන්නේ විශේෂ මාසයක්ද? මොකද නැත්තේ? අපි හැම අවුරුද්දකම මතක ඇති කාලේ ඉඳන් ජනවාරි 1 වෙනිදා ඉඳන් වෙනකන් ඉන්නව දෙයක් පටන් ගන්න. අපි ජීවිතේ අලුතෙන් පටන් ගන්න ජනවාරි 1 වෙනිදා වෙනකන් ඉන්න. හරියට අපි සුබ දෙයක් පටන් ගන්න සුබ නැකතක් වෙනකන් ඉන්නා වගේ. ඒත් ඔයා දන්නවද මේ මොහොත තමයි ඕනම දෙයක් පටන් ගන්න හොඳම වෙලාව. ගොඩක් අය හිතනවා දෙසැම්බර් කියන්නේ අපිට රෙස්ට් කරන්න ලැබිලා තියෙන මාසයක් කියලා. හැබැයි ඇත්තටම දෙසැම්බර් කියන්නේ අපිට රීසෙට් වෙන්න තියෙන මාසය. ගොඩක් අය ට්‍රිප් යන්න ප්ලෑන් කරද්දී
ගොඩක් අය එන්ජොයි කරන්න ප්ලෑන් කරද්දි ඔයාට පුළුවන් මේ දවස් 30 පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේ හොඳම ස්වරූපයට එන්න. ඔයාට පුළුවන් සරලවම කියනවා ජනවාරි පළවෙනිදා ඉඳන් ඔයා යන ගමනට රියසල් එකක් මේ දවස් 30 ඇතුළත කරන්න. ජනවාරි පළවෙනිදා ඉඳන් පටන් ගන්න හිටියම් මොකද වෙන්නේ? අපිට වැරදෙන තැන් අපේ අඩුපාඩු අපිට පේන්න ගන්නවා සතියක් දෙකක් යද්දි. එතකොට අපි මොකද කරන්නේ? අතෑරලා දානවා. අපිට හරිම ලේසියිනේ අතෑරලා දාන්න. ජීවිතේ ගොඩක් දේවල් අල්ලගෙන ඉන්නවට වැඩිය අපි කරන්නේ අතෑරලා දාන එක. හැබැයි අපිට අපේ ජීවිතේ අතෑරලා දාන්න බෑ. අපිට අපේ අඩුපාඩු, අපේ වැරදි මේ හැමදේම දරාගෙන අපිට අපේ හොඳම ස්වරූපය දක්වා ගමන් කරන්න වෙනවා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අපේ අඩුපාඩුකම් දරා ගන්න වෙනවා. අපිට පරාජයන් බාර ගන්න වෙනවා. මේකට තමයි ජීවිතය කියන්නේ. ඉතින් ඔයාට මුළු දෙසැම්බරේම තියෙනවා. පරාද වෙනව නම් පරාද වෙන්න, අඬනව නම් අඬන්න, වැරදෙන තැන් හදාගන්න ඔයාට සම්පූර්ණ දවස් 30ක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වැරදෙන තැන් වලට වැරදෙන්න ඉඩ දීලා, පෙරදෙන තැන් වලට පෙරදෙන්න ඉඩ දීලා ඔයාගේ ජීවිතේ හිමීට දවසට එක ස්ටෙප් එක ගානේ හිමීට ඉස්සරහට යන්න. එතකොට ජනවාරි පළවෙනිදා වෙද්දී ඔයා පරිපූර්ණ මිනිස්සෙක් වෙලා ඉන්නේ. මම කියන්නේ දවස් 30කින් මිනිස්සෙක් පරිපූර්ණ වෙනවා කියලා. නමුත් මේ දවස් 30 ඔයාට හොඳටම ඇති. ඔයාව නිර්මාණය කරගන්න, ඔයාව ගොඩනගා ගන්න. ඔයා ඇත්තටම කවුද? ඔයාට ජීවත් වෙන්න ඕනි මොන විදිහටද කියලා හොයාගන්න. රුද්දක් තිස්සේ ඔයා කරන්න උත්සාහ කරපු දේවල්. ඔයාට පුළුවන් මේ දවස් 30 ඇතුළත කරලා දාන්න. අවුරුද්ද තිස්සේ ඔයා පටන් ගන්නවා කියලා ඇද්දාත හිටපු දේවල්. ඔයාට පුළුවන් මේ දවස් 30 ඇතුළත පටන් ගන්න. අපි හිතමු ජනවාරි පළවෙනිදා ඔයාගේ ජර්නල් එකේ ලියලා තියෙනවා. මේ අවුරුද්දේ මටම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. හැබැයි දැන් දෙසැම්බර්. ඔයා තාමත් ඔයා හිතපු බිස්නස් එක පටන් ගත්තේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ දවස් 30 ඇතුළත ඔයා ජීවිතේ තියන්න අකමැත්තෙන් හිටපු ස්ටෙප් එකක් තියන්න. ඔයා තිබිය යුතු ස්ටෙප් එකක්. නමුත් ඔයා ඒක තියන්නේ මොකක් හරි හේතුවක් නිසා. හරියට ඔයා හිතනවා මිනිස්සු මොනා හිතයිද? ඔයා හිතනවා මට කොහෙන්ද සල්ලි? මේ එක ප්‍රශ්න නිසා ඔයා ජීවිතේ ඉස්සරහට තියන්න ඕනි ස්ටෙප් එක නොතියා එක තැන පල්ලෙනවා. හැබැයි මේ දවස් 30 ඇතුළත ඔයා මගෙත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයා ඒ තියපු නැති ස්ටෙප් එක තියනවා. ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් විශ්වාස කරන්න ඕනම මිනිස්සෙක් පටන් ගන්න බිඳුවේ. මම දන්නවා මේ වෙලාවේ ඔයාත් ඉන්නේ බිඳුවේ කියලා. ඉතින් මේ දවස් 30 ඔයාට විශේෂයි. ඔයා මේ දවස් 30 ඇතුළත ඔයාගේ ජීවිතේ බිඳුවේ ඉඳලා ඉස්සරහට ගමන් කරයි. ඒක ඔයා හිමීට ගියත්, ඔයා වේගෙන් ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ දවස් 30 ගමන් කරන්න පටන්ගෙන ඉවරයි. ඉතින් ඒකම ඇති නේද? මුලින්ම ඔයාව ලොක් කරගන්න. ඔයා මේ දවස් 30 ඇතුළත හිර වෙන්න. ඔයා එළියට යන්න ඕනේ නැහැ. ඔයා එළියේ කාටවත් කියන්න ඕනේ නැහැ මම මොකද්ද කරන්නේ. මගේ ඊළඟ පියවර මොකද්ද? මම මේ දවස්වල මොකද්ද කරන්න කියලා. ඔයා නිහඬවම ඔයාව ගොඩනගා ගන්න. දවසින් දවස ඔයාගේ ජීවිතයට අලුත් පුරුද්දක් එකතු කරගෙන ඔයාව ලස්සනට ගොඩනගා ගන්න. මොකද මේ ලෝකේ කවුරුවත් එන්නේ නැහැ ඔයාව හදන්න. ඔයාව නිර්මාණය කරන්න. ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න. ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඔයාටම විතරයි ඔයාව ලස්සන කරගන්න පුළුවන්. ඔයාටම විතරයි hina වෙන්න පුළුවන්. ඔයාටම විතරයි ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. අපි හෙට ඉඳන් ඒ දවස් 30 පටන් ගන්නවා නම් ඔයා අද කරන්න ඕනි මොකද්ද? ඔයා අද ඔයාගේ හිතේ තියෙන හැම ගුණ ගොඩක්ම අයින් කරලා දාන්න ඕනි. ඔයාට මිනිස්සු එක්ක තියෙන තරහා, ඔයාගේ හිතේ තියෙන එක විදිය ඇරියස් මේ හැමදේම ඔයා අයින් කරලා දාන්න ඕනි. ඔයාගේ හිතේ තියෙන ඕනි එක දෙයයි. මම අනිවාර්යෙන්ම මේ ගමන යනවා. මම අනිවාර්යෙන්ම මාව ගොඩනගා ගන්නවා. ඒ අරමුණ විතරයි ඔයාගේ හිතේ තියෙන්න. මුලදින් මම කාටවත් කියන්න ඕනි කිව්වේ නැත්තේ මේකයි. පුංචි කාලේ ඉඳන් මටත් තිබ්බා එහෙම පොඩි ප්‍රශ්නයක්. මම දෙයක් කරන්න කලින් ඒක හැමෝටම කියනවා. හැමෝටම කියලා මම අන්තිම එක නොකර ඉන්නවා. ඒකෙන් ඇතිවෙන ඒ බලාපොරොත්තු සුන්වීම, ඒ වේදනාව මම තනිවම දරා ගන්නවා. හැබැයි මෙතනින් එහාට ඒ දේ ඔයාවත් මමවත් විඳින්න ඕනේ නැහැ. ඔයා කරන දේ ඔයා දැනගෙන හිටියම හොඳටම ඇති. ඔයාගේ ගමන ඔයා දැනගෙන හිටියම හොඳටම ඇති. ඔයාලඟ තියෙන්න ඕනි ඔයා මේ දේ කරනවාමයි කියන සිතුවිල්ල.
එහෙම නැති වුණොත් සතියක් වගේ යද්දී ඔයාට මේක එපා වෙන්න පුළුවන්. ඔයාට මහන්සි දැනෙන්න පුළුවන්. ඔයාට එකම දෙයක් එක දිගට කරන්න පුරුද්ද තියෙන්න ඕනි. අනිත් දේ තමයි ඔයා මිනිස්සු මොනා හිතයිද කියන සිතුවිල්ලෙන් බැහැර වෙන්න ඕනි. මිනිස්සු ඕන දෙයක් හිතපු දේ කවදාවත් ලෝකයට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මිනිස්සු හිතන දේවල් කවදාවත් අපේ ගමනට අදාළ වෙන්නේ නැහැ. මිනිස්සු මොන දේවල් හිතුවත් ඒක ප්‍රශ්නයක් කරගන්න නැති මයින්ඩ් එක ඔයා හදාගත්තොත් ඒකත් මේ දවස් 30ට ඔයාට වැදගත් වෙනවා. ඔයා කා වෙනුවෙන්වත් සම්පූර්ණ වෙන්න ඕනි නැහැ. ඔයා කා වෙනුවෙන්වත් ඔයාගේ හීන පස්සට දාන්න ඕනි නැහැ. ඔයා කා වෙනුවෙන්වත් ඔයා කරන්න යන දෙයක් නොකර ඉන්න ඕනි නැහැ. ඔයා ජීවත් වෙන්න ඔයා වෙනුවෙන්. අද ඉඳලා මුලින්ම ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. හැමතිස්සෙම හිතන්න මම මේ හැමදේම කරන්නේ මං වෙනුවෙන්. මම මේ හැමදේම කරන්නේ මාව ලස්සනට ගොඩනගා ගන්න. මම මාව මේ ලෝකෙ ඉන්න ලස්සනම මිනිසයා බවට පරිවර්තනය කර ගන්නවා. මම මාව මේ ලෝකෙ ඉන්න යහපත්ම මිනිසයා බවට පරිවර්තනය කර ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මාව මේ ලෝකෙ ඉන්න සාර්ථක මිනිසයා බවට පරිවර්තනය කර ගන්නවා. ඉතින් ඇත්තටම මට ඉවසිල්ලක් නැහැ. මේ දවස් 30න් පස්සේ ඔයා පරිවර්තනය වෙන මිනිසයාව දකින්න. මම මාව පරිවර්තනය කරගන්න මිනිසයාව දකින්න. ඒක හරිම සුන්දර ගමනක් වෙයි. කවදාවත් එපා වෙන්නේ නැති ගමනක් වෙයි. අනිවාර්යයෙන්ම මට විශ්වාසයි. ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙද්දි ඔයා මේ අද ඉන්න තැනට වැඩිය හිතා ගන්නවත් බැරි තැනක ඔයා ඉන්නවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඔයා මානසික වශයෙන්, ශාරීරික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් හොඳ තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඊට අපි ආයෙමත් හම්බෙනවා. ඒ හම්බෙන්න කලින් ඔයා ටිකක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතේ අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 5ක් ආපස්සට ගිහිල්ලා ඔයා හිටපු තත්ත්වය ගැන හිතලා බලන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ තව අවුරුද්දක්, අවුරුදු 5ක්, අවුරුදු 10ක් ඉස්සරහට ගිහිල්ලා ඔයාට ඉන්න ඕනි තත්ත්වය ගැන හිතලා බලන්න. ඉතින් ඔයා අවුරුදු 10කින් පරිවර්තනය වෙන මිනිස්සයා, ඔයා අවුරුදු 5කින් පරිවර්තනය වෙන මිනිස්සයා අනිවාර්යෙන්ම ඔයාට ස්තුතිවන්ත වෙයි. අද දවසේ ඔයා මේ තීරණය ගත්ත එක ගැන, ඔයා වෙනස් වෙන්න තීරණය ගත්ත එක ගැන. අපි හැමෝගෙම හිතලා තියෙනවා අපි කවදා හරි දවසක මේ තත්ත්වෙ ඉන්න. අපි කවදා හරි දවසක මෙහෙම කරනවා. අපි කවදා දවසක මෙහෙම මිනිස්සෙක් වෙනවා කියන දේ. එතකොට ඒ මිනිස්සයා සහ වර්තමාන මොහොතේ මේ ඉන්න ඔයාගේ අතර තියෙන ગેප් එක. එහෙමත් නැත්නම් පරතරය පුරවන එක තමයි අපි කරන්න යන්නේ. මිනිස්සයා වෙන්න. අනාගතේ ඔයා හීන දකින්න කෙනා වෙන්න අද ඔයා කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ දේ නොකර ඔයා නිකන් හීන විතරක්ම බල හිටියොත් මම අරහෙම වෙනවා, මං අර දේවල් කරනවා කියලා හීන විතරක්ම තිබුණොත් විශ්වාස කරන්න. ඒ දේවල් හීනම විතරක් වෙනවා. නමුත් ඔයා අද ඔයාට පුළුවන් විදිහට ඔයාට කරන්න පුළුවන් දේවල් කරොත් ඔයාව හරි විදිහට ඒ ක්‍රමන කරා අරගෙන යනවා. විශ්වාස කරනවා අනිවාර්යෙන් මේ තැනට යනවා. මොකද ඔයාගේ අද දවස කියන්නේ ඔයා ජීවිතේ කවදා හරි දවසක ගත්ත තීරණයක ප්‍රතිඵලයක්. අපිව ගොඩනගාගෙන තියෙන්නේ අපි ගත්ත තීරණ මත. හැම මිනිස්සෙකගේම ජීවිත යහපත් තත්ත්වයට වුණත් අයහපත් තත්ත්වයට වුණත් පරිවර්තනය වෙන්නේ. ඒ මිනිස්සු එයාලගේ ජීවිතවල එක අවදිවලදී ගන්න තීරණ මත. ඒ නිසා තීරණ කියන දේ පරිස්සමෙන් ගන්න. හෙට ඔයා දවස් 30ක චැලෙන්ජ් එකත් එක්ක මගෙත් එක්ක එකතු වෙනවා නම් හරි පරිස්සමෙන් මේ තීරණය ගන්න. ඉතින් ඒ වගේම මට ඔයාලට කියන්න ඕනි. ඔයා කවදා මේ වීඩියෝ එක බැලුවත් ඔයා ඒ බලන දවස තමයි හොඳම දවස. ඔයා සමහර විට මේ වීඩියෝ එක ජනවාරි 1 වෙනිදා බලන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ බලන දවස තමයි හොඳම දවස. ඒ දවසෙන් පටන්ගෙන ජීවිතේ ඉස්සරහටම යන්න. ආපහු වැටෙන්න එපා. ආපහු නතර වෙන්න එපා. ඒ ගමන වෙනුවෙන් තමන්ව, තමන්ගේ මනස, තමන්ගේ ශරීරය, තමන්ගේ අධ්‍යාත්මය ගොඩනගන එක තමයි අපි අද ඉඳන් කරන්නේ. නමුත් ඒක කියන තරම් ලේසි නෑ. මේ ලෝකේ ගොඩාක් මිනිස්සු කරන්නේ හීන දකින්න එක විතරයි. ඒ හීන වෙනුවෙන් තමන් අද දවසේ කරන්න ඕනි පුංචි දේ එයාලා කරන්නේ නෑ. හැබැයි මම ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඔයාලා ඒ විදිහ වෙන්න එපා. ඉතින් හීන පස්සේ හඹාගෙන යන ගමන්ම ඔයාගේ හිතේ තියෙන පුංචි ආසාවල් ඉෂ්ට කරන්නත් මගේ ළඟ පුංචි ප්ලෑන් එකක් තියෙනවා.
අපි හැම දේ ගැනම හෙට කතා කරමු. ඉතින් හෙට අපේ දෙවෙනි වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම තමන්ගේ මයින්ඩ් එක තමන්ගේ අරමුණු හදාගෙන තමන්ට ඇත්තට මොකද්ද ඕනි කියන දේ පැහැදිලි මනසකින් හදාගෙන තියාගන්න. දිගටම මගේ වීඩියෝස් බලන්න ඕනි නම් මගේ channel එක subscribe කරන්න. like එකකුත් දාන්න අනිවාර්යෙන්ම. අපි ආයෙමත් හෙට හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.